මේක මාක්ස් මේ වගේ hair එක පහේද මම ශ්‍රී ලංකන් එක point wise මට දැන් ගොඩක් ගෑනු ළමයි ගාලා මේවා batch day out එකක් හැදුවේ මම බලන්නකො ලස්සන hi මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මේක මාක්ස් ගැන වීඩියෝ එකක් නෙවෙයිනේ ඉතින් මම අද වෙලාව 4 පහ වෙලා 4:00 පහ වෙලා ඉතින් දවසින් භාගයක් නිවර වෙලානේ ඉතින් මං හිතුවා quickly මගේ room එක clean කරලා දැන් දවසින් භාගයකට ගිහින් ඉන්න නිසා එහෙ මෙහෙ හැමදේම කුඩ airpods specs හැම තැනම items ටික තියෙන්නේ කොටිලි පැකට් එකක් තියෙනවා ඉතින් හිතා ගන්නකො මගේ room එකේ condition එක ඉතින් ටක් ගාලා මේ ඔක්කොම ක්ලීන් කරලා දාමු ක්ලීන් කරලා ඉවර වෙලා මුලින් මගේ කොණ්ඩේට මොනවද යූස් කරන්න කියලා මෙන්න මේ වගේ hair එකක් ගන්න ඔයාලා අහලා තිබ්බ නිසා මම හිතුවා මේ වීඩියෝ එකේම මම මොනවද කොණ්ඩේට යූස් කරන්න කියලා කියන්න. හරි wait a minute. දැන් ටක් ගාලා මෙන්න මේ වගේ තමයි කොණ්ඩේ ටිකක් මේ හරියට විතර තිබ්බා. හැබැයි මම කොණ්ඩේ කැපුවා. කපන්න හේතුව මගේ කොණ්ඩේ මේ අගිස්ස සෑහෙන විදිහට ඩ්‍රයි වෙලා තිබ්බා. අනිත් එක තැන වගේ කොණ්ඩේ තියෙන්න ගත්තා. ඉතින් අපේ අම්මි කොණ්ඩේ කොට කරා. හැබැයි කොණ්ඩේ කොට කරාට පස්සේ මගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් හොඳට තියෙන්න ගත්තා. நதியின் மடியில் காத்த கிடக்கின்றே ஈராளைகள் நீரல் வாரி முகத்தில் இறைக்கும் முழத்தும் வேகின்றே පොඩි කාලේ ඉඳන් මගේ hair එක ගැන කිව්වොත් පොඩි කාලේ ඉන්නම පොඩි කාලේ picture එකක් ගන්න 2005 මගේ hair එක හරියම අර කඩා හැලෙන කොණ්ඩයක් තමයි මට තිබ්බේ ඒක තිබුණේ තිබ්බා හැබැයි අර හලනම් එහෙම මම ලොකුවට දේවල් අපේ යූස් කරලා නැහැ. පස්සේ මම මෙහි ආවට පස්සේ මගේ කොණ්ඩේ සෑහෙන යන්න ගත්තා. මම මෙහි ආවට පස්සේ මේ proper hair care routine එකක් ඇත්තටම follow කරේ නැහැ. හැබැයි කුටි වගේ යන්න ගත්තට පස්සේ තමයි මම හිතුවේ මම මොනවා හරි දෙයක් යූස් කරන්න ඕනේ කියලා. ඉතින් මම කැශ්මීරේ මේක යූස් කරා කියන්නේ දැන් 1 month වලට කිට්ටු වෙන්න ඒ පොඩි කාලෙට මගේ කොණ්ඩේ ගොඩාක් මේ කියන්නේ මං කියන්නේ මේ එක ගොඩාක් හොඳ වුණා කියලා within 1 month හැබැයි ගොඩක් හොඳයි අනිත් මම ගොඩාක් shampoo ජාති යූස් කරපු කෙනෙක් එක බ්‍රෑන්ඩ්ස් වල ඉතින් මට Tresemme එක තමයි ගොඩක් හොඳ හැබැයි මේ Tresemme එකේ made in Sri Lankan එක Unilever මේක සාමාන්‍යයෙන් ඔරිජිනල්ම ඩුබායි එකේ. හැබැයි මට මේඩ් ඉන් ශ්‍රී ලංකන් ගත්ත කියලා අවුලක් ගියේ නැහැ මේක 1 ලීටර්. ඉතින් මම මේක පොඩි බොටල් එකකට දාලා තමයි යූස් කරන්නේ. මේකේ මම කන්ඩිෂනර් එක මට හොයාගන්න බැරි වුණා. Tresemme එකේ මේක white color මම දැකලා තියෙනවා TikTok එකේ සෑහෙන රිවිව් කරනවා මේවා හොඳයි කියලා. ඩුබායි ප්‍රොඩක්ට්ස් තමයි ඔරිජිනල්ම දේවල්. ඔයාලට ඉතින් හම්බුනොත් ශ්‍රී ලංකන් එකට වඩා ඩුබායි එක යූස් කරන්න. මම හිතනවා ශ්‍රී ලංකන් එක මේ වගේ හොඳ ක්වොලිටි එකක තියෙනවා නම් ඩුබායි එක ඊට වඩා හොඳ ක්වොලිටි එකක තියෙයි කියලා. මේක තමයි. ඉතින් ෂැම්පූ එක ඊට අමතරව මම බෙලොස් එකේ කන්ඩිෂනර් එක යූස් කරනවා. තාමත් මට ඒ කන්ඩිෂනර් එක තියෙනවා. හැබැයි මම පොඩි කන්ඩිෂනර් බොටල් එකක දාගෙන ඉන්න නිසා ඒ ටික මම විසිට් කරා. මේ බෙලොස් එකේ කන්ඩිෂනර් එකයි බෙලොස් එකේ ෂැම්පූ එකයි තමයි මම යූස් කරේ. හැමදාම මම කන්ඩිෂනර් යූස් කරන්නේ නැති නිසා ෂැම්පූ එක මගේ ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ෂැම්පූ එක ඉවර වුණා කන්ඩිෂනර් එක තාම තියෙනවා. මම මේක Tresemme එකේ white color කන්ඩිෂනර් බොටල් එක හොයාගත්තේ නැහනේ. ඉතින් ඒ නිසා බෙලොස් එකේ කන්ඩිෂනර් එක තමයි මම මේ දවස් ටික යූස් කරන්නේ. ඒකත් හොඳයි. හරිම සුවඳයි. ඉතින් මම කවදාවත් ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ හරියට මේ තෙල් ගන්න ළමෙක් නෙවෙයි.
අපේ ගෙදර අපේ අක්කි තෙල් ගානවා මම තෙල් ගාන්නේ නැහැ. ඉතින් මට හැමදාම කම්ප්ලේන්ස් එනවා මගේ කොණ්ඩෙත් කියන්නේ අර මෙහෙම පයින් කොණ්ඩයක්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් කට්ටිය මට කම්ප්ලේන් කරනවා ප්‍රිෆෙක්ට්ලා. අන්න මම හැබැයි grade 10 වලදී 9 වලදී වගේ මම යූස් කරන්න ගත්තා. මොකද මම ප්‍රිෆෙක්ට් බෝඩ් එකට ඉල්ලුව නිසා. ඊට පස්සේ ආයෙමත් එතනින් ආයෙ වුණාම ආයෙමත් මම ඇත්තටම යූස් කරේ නැහැ. හැබැයි මම ආයෙමත් යූස් කරන්න ගත්තා. මේ 24K gold serum එකට දාලා තමයි මම මේක යූස් කරන්නේ. මේ කුමාරිකාගේ orange color bottle එක. ඉතින් මේක serum bottle එකට දාලා ගන්න ලේසි නිසා තමයි මම මේක යූස් කරන්නේ. මේකත් හරිම හොඳයි. මේ බොටල් එක මේ බොටල් එක ෆුල් වෙන තිබ්බට බොටල්ස් ඉවර වෙලා තිබ්බේ. මේ මම කලින් බොටල්ස් යූස් කරා. ඒක හොඳයි. තව ට්‍රෙසමි එකේම තියෙනවා මේ එක මේ ඩුබායිද ශ්‍රී ලංකන්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඒකත් දැක්කේ TikTok එකෙන්. මම ඒකත් යූස් කරන්න ගත්තොත් මම ඔයාලට කියන්නම්. ඒ කියන්නේ ඒකත් සීරම් එකක් වගේ. සාමාන්‍යයෙන් අපි hair tight කරද්දී අපිට oil එකක් යූස් කරොත් අමුතු ගඳක් වගේ එනවනේ. oil එකේ power එකක් තියෙනවනේ. එතකොට සීරම් එකකින් එහෙම අවුලක් වෙන්නේ නැහැනේ. ඒ නිසා ගොඩාක් වෙලාවට ඒ සීරම් එක යූස් කරනවා. හරි. ඔන්න මගේ hair care එකේ සරල දේවල් ටික කිව්වා. ඔන්න ආය අහන්න එපා. ඔන්න මම කිව්වා. ඔක්කොම කිව්වා. මම ඉස්සර විටමින් E tablets බිව්වා. දැන් නම් ඒ විටමින් E tablets බොන්නෙත් නෑ. අපේ තාත්ති හැමතිස්සෙම කියනවා විටමින් E ගන්න කියලා. මම හැබැයි ගන්නෙ නෑ. ගන්නේ නෑ කියන මට මතක් වෙන්නෙත් නෑනේ. ගෙදර ගියාම ඕව මතක් වෙන්නේ ඕවිල්ල ගන්න. හැබැයි ඒක ගත්තා තව හොඳයි. විටමින් E එකක් රබ් කරලා ඔළුවේ ගෑවනම් ඒවත් තව හොඳයි. ගොඩාක් තැන්වල සාමාන්‍යයෙන් ඒව පෙන්වනවා. ඉතින් ඒවලේසිනේ මම කිව්වා හැමදේම සරලව හොඳටම ඔයාලට පැහැදිලි ඇති කියලා. මම point wise මට වෙච්ච දේවල් එක්කම ඉන්සිඩන්ට්ස් එක මම ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරේ. එතකොට ඔයාලට ගොඩක් හොඳට තේරෙයි කියලා හිතලා. ඉතින් ඔයාලට මුලින්ම පේන්නේ නැතිනම් මගේ කබඩ් එක කොයි තරම් අවුල් වෙලා තිබ්බද කියලා. සාමාන්‍යයෙන් මගේ කබඩ් එක සති දෙකකට සැරයක්වත් අස් කරන්න ඕනේ. නැත්නම් මගේ කබඩ් එක අස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අස් වෙන්නේ නැහැ නෙවෙයි. ඒක නිකන් අවුල් වෙනවා. මේ මං හිතන්නේ ගොඩක් ගෑනු ළමයිගේ කබඩ් සාමාන්‍යයෙන් එහෙමයි. ඉතින් මං ටික ටික අස් කරන්න පටන් ගත්තා. මම කබඩ් එකේමයි ෂූස් උත් දාලා තියෙන්නේ. ඔය මට මගේ රූම්මේට් අක්කි මගේ කලින් රූම්මේට් අක්කි මට දුන්න gift එකක්. ඊට පස්සේ ඉතින් මම අනිත් කබඩ් එකේම පල්හා කොටසක තමයි මේ සුගර් අරෝමේව දාලා තියෙන එක්ස්ට්‍රා දේවල්. ඒකෙත් කූඹි වහලා ඊට පස්සේ එතන චුට්ටක් අස් කරලා චුට්ටක් මෙතන මම ෂේප් එකේ අස් කරලා මම ඔය පෙන්නන්නේ මට හම්බුච්ච මේ හම්බුණා කියන්නේ අම්මිගෙන් හම්බුණ gift එකක්. මම ඉතින් ඒ මග් එකේම දාලා ඒ මග් එකේම නෙවෙයි box එකේම දාලා තමයි ඉතින් මම ගරන් තියලා තියෙන්නේ. මම සිග්නල් එතකොට ඩව් එකේ pink color soap එකක් එතකොට tooth paste අර මේව එක්ස්ට්‍රා තියාගෙන ඉන්නවා. ඉතින් මොකද සැනින් සැරේ ගන්න බෑනේ. හැබැයි මං අද හිතුවා මගේ ටූත් පේස්ට් එකයි මගේ ටූත් බ්‍රෂ් එකයි අයින් කරන්න ඕන කියලා. මොකද සාමාන්‍යයෙන් ගොඩ කාලයක් එකම ටූත් පේස්ට් එකේ ඉන්න හොඳ නැහැ. ඉතින් මං අවුරුද්දක් විතර තිස්සේ එක ටූත් පේස්ට් එකක් ලොකු ටූත් පේස්ට් එකක් මම විතරයි ඉන්නේ. ඔය වගේම සයිස් ටූත් පේස්ට් එකක් සිග්නල් එකේ යූස් කරනවා. හැබැයි මම මේ ළඟදී දැක්ක ගොඩාක් ඒක යූස් කරන්න හොඳ නැහැ කියලා. හැබැයි ඉතින් ගොඩාක් ඉවරයි. චුට්ටයි ඉතුරු. ඉතින් ඒත් මම ඒක අයින් කරා. දැන් ඔය මම පෙන්නන්නේ රීෆිල් කරනවා. මම ඔය බොටල් එකට මේ ට්‍රෙෂමි එකේ ෂැම්පූ එක. ඊට පස්සේ මම හොයාගත්ත හරියට බෙලොස් එකේ මම මේ ඩස්බින් එකෙන් හොයාගත්ත බෙලොස් එකේ මම යූස් කරපු එක. ඔන්න ඔය බොටල් එකට තමයි මම කන්ඩිෂනර් නම් දාන්නේ. බෙලොස් එකේ අර ලොකු බොටල් එක තිබ්බේ නැහැ. පොඩි ඔය මේව එක තිබ්බේ. මේකයි ඉතින් ඒකයි ලොකු වෙනසක් නැහැ. ඉතින් එකම ඉන්ග්‍රේඩියන්ට්ස් තියෙන එකම දේවල් ටික තමයි ඉතින් මොකක් ගත්තා. ඊට පස්සේ ඉතින් මම බාත්රූම් එකේ අවශ්‍ය දේවල් ටික ආයන් මේව කරලා බාත්රූම් එක සෝදන්න තමයි හදන්නේ.
බාත්රූම් එකේ කියන්න ඕනි මේ මම බාත්රූම් සෝදද්දි සාමාන්‍යයෙන් විම් කුඩු පාවිච්චි කරනවා. විම් කුඩු පාවිච්චි කරන එක හේතුවක් තමයි මේ විම් කුඩු වලට ඉක්මනට මේ රූම් එක නෙමෙයි බාත්රූම් එක ක්ලීන් වෙනවා. මාරම ෂෝක් මේ මාරම විදියට හොඳට ක්ලීන් වෙනවා විම් කුඩු එකට. හැබැයි ඒක අත පැලෙන්න වගේ ගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් හොඳට මේ මොනවා හරි දාලා වොෂ් කරන්න. දැන් මට නම් ඒක පුරුදු නෑ. මට ඒක හරි කරදර නිසා තමයි මං මුකුත් මේව කරන්නේ නැත්තේ. හැබැයි අත හොඳටම මගේ ගොරෝසු වෙලා තියෙන්නේ. ලයිසෝල් එකේ පින්ක් එක දාලා තමයි මම බාත්රූම් එකේ ටයිල් එක නම් මදින්නේ. එච්චරයි. ඉතින් මම ඔන්න ඔක්කොම මස් කරලා ඉවරනාට පස්සේ දැන් මගේ රූම් එකේ කබඩ් එක ඇතුලේ මම ලස්සනට පෙන්නන්න. අර එහා පැත්තේ තියෙන බව් එකේ ඉන්න මග් එක තියෙන්නේ. ඒක දැන් අවුරුදු 8ක් 9ක් විතර පරණ මග් එකක්. ඊටත් වැඩි වයසක්ද දන්නේ නැහැ. ඉතින් ඔක්කොම අස් කරලා ඉවරනාට පස්සේ මට මාරම සතුටක්. ඒක දැක්කම නිකන් හිත පිටලා වගේනේ. yes. நதியின் மடியில் காத்த கிடக்கின்றே ஈராளைகள். දැන් මං හදන්නේ එළිය ටික අස් කරන්න. ඉතින් ඒ ටික ඉක්මනට අස් කරාට පස්සේ එතකොට ඔක්කොම රූම් එක සම්පූර්ණයෙන්ම අස් කරලා ඉවරයි. ඊට පස්සේ දැන් මම මේ රූම් එකේ කන්ඩිෂන් එක පෙන්නන්නේ. කබඩ් එක ඔක්කොම ටික අස් කරලා ඉවරනාට පස්සේ මම මුලින්ම මගේ ෂැම්පූ එක තියුවා. මොකද ෂැම්පූ එක මම බාත්රූම් එක මෙතනට ගෙනාවා. ඒක ඊට පස්සේ එතනින් කබඩ් එකෙන් තියලා තමයි මම අස් කරන්න පටන් ගත්තේ. අද අපේ හොස්ටල් එකේ ලයිට්ස් දානවා. කහපාට ලයිට්. මම ආසම ලයිට් එක තමයි කහපාට ලයිට්. තාම දාලා නැහැ. හැබැයි මම එළිය පෙන්නන්නම්. හරිම ලස්සනයි. හරිද? දම් පාට ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ. බෞද්ධ කොඩි පොඩියට බෞද්ධ කොඩි දාලා හරිම ලස්සනයි. හරිම පින් පාටයි. දැක්කාම අර ලයිට්ස් තියෙන්නේ. තාම දාලා නැහැ. මේ ලයිට්ස් පත්තුනම් පෙන්නන්න. ඉතින් මම ඔන්න ඔය කිට් එක තමයි මගේ බැච් ඩේ අවුට් එකට දැන් යන්න හිතන් ඉන්නේ. එහෙම තමයි. දැන් මම ටේබල් එකයි බෙඩ් එකයි අස් කරලා ඉවරයි ඕවරෝල්. ඊට පස්සේ මට ඩස්බින් එක පුච්චන්න දාන්න අතු ගාලා ඊට පස්සේ මොප් කරන්න තියෙනවා. ඉතින් ඒක ගමන් පිරිත් ටිකක් දැම්මා. ටිකක් තෙලියෙන් දාලා මම ඊට පස්සේ මොප් කරන්න පටන් ගත්තා. මොප් කරලා ඉවරනාට පස්සේ වේලෙනකන් තියලා මම මගේ යාළුවටයි මටයි නෙස්කැෆේ එකක් හදාගන්න හැදුවා. අපේ හීටර් එක මේ වෙලා තිබ්බ නිසා ඒක මම ඉතින් ඔය පෑන් එකේ නේද? පෑන් එකක්ද? මට තේරෙන්නේ නැහැ ඒකට කියන වචනේ. ඒකේ තමයි උණු වතුර රත් කරගෙන නෙස්කැෆේ එකක් හැදුවේ. මං ආසම බිස්කට් වර්ගයක් තමයි මංචිකී ස්මැක් එක. ඉතින් අපි දෙන්න පොඩි කයක් දාලා බෙන්ච් එකේ ඉඳගම තේ බිව්වා. තේ නෙවෙයි නෙස්කැෆේ. ඉතින් මොකද තේරෙව නේද? එළිය මාරම ලස්සනයි. අර එහා පැත්තේ හොස්ටල් එකේ තමයි දම් පාට ලයිට්ස් දාලා තියෙන්නේ. ගෙදර තමයි කටින පූජාවක් තිබ්බේ. බලන්නකො ලස්සන.